එස් වහන්සේට සවන් දෙන පිණිස උන්වහන්සේ සමීපයට ආව. පරිසවරුද විනේ ධනයෝද කතාකොට මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේය බොන්නේ යැයි මැසිවිලි කීවෝය. අපි අදර සෞද සමගරයනේ අපි හැමෝම පෞකාරය ඒ මගේ කියන්නේ අපි හැමෝම පෞකාරයෝ ජේසු පෞකාරයන්ට ගොඩක් ආදරය කළේ නෑ. ජේසු පෞකාරයන්ට ගොඩක් ආදරය කළේ මොකද්ද රහස? මොකද්ද රහස? තමන්ගේ ඇතුළාන්තය කියනවා මම කරන්නේ නැහැ. ජේසු හැම පෞකාරයකින්ම ඇතුළාන්තය ප්‍රකාශ කරනවා. හැම පෞකාරයකින්ම මොකද සකියෝස්ට කියනවා වහාම දාසින් පිළිවෙල පනින්න අද ඔබේ ගෙදර මම නවා දැන්නකට පවිටු අගලට කියනවා යන්න මින්පොත පවුණු කරන්න මමත් ඔබට වරද නොබදකි කියන්නේ නැහැ. මේ ජේසුගේ මේ ලස්සන වචන තමයි හැම පෞකාරයකම හිත හැම පෞකාරයකම ඒ හදවත ස්පර්ශ කරපු වචන සමාජයේ කොහොමද සමාජයේ ප්‍රතික්ෂේප කරන්නේ සමාජයේ ඈත් කරන්නේ හැමතිස්සම බැනු හැම දෙයක්ම කරන්නේ හැටේ ජේසු ඒ හැම පෞකාරයකම හිත ප්‍රහාණය කරනවා. ඒ හැම පෞකාරයකම හදවත වැළඳගත්තා වචනය තුළ. ඒකයි පරිසුදු කියන්නේ ඔබ පෞකාරයන් සම කනවා බොනවා. මොකද මේ ඒසු ලස්සන උපමාවක් දෙනවා. අපි දන්න උපමාවක් මොකද්ද? නැති වූ පුත්‍රයා උපමාව. නැති වූ පුත්‍රයා නැති වූ ඇත්තටම නැති වූ හැබැයි දේව තාත්තා හමුුණාම තමන්ගේ ආදරණීය තාත්තා ළඟට ආපහු යනවා කිව්වම ඒ නැති වූ කියන එක නැති වෙලා ඒක අයින් වෙලා නැවත හම්බ වුණු පුත්‍රයා බවට පත් වෙනවා. මහා ලස්සන උපමාවක්. නැතිව පුත්‍රයා සම්බ වුණු පුත්‍රයා බවට පත් වෙනවා. මොකද්ද මේකේ පරිවර්තනය? වෙන කිසිම පරිවර්තනයක් නෙමෙයි. මේ පරිවර්තනයට වඩා එහා ගිය ආදරයේ පරිවර්තනයක්. ආදරයේ පරිවර්තනයක්. හැම පෞකාරයෙක් ළඟම බිඳුවට වැටෙන තැනක් තියෙනවා. ඒ වැටෙන තැන ජේසු ස්පර්ශ කරනවා හැම ජීවිතයක් තුළම. හැම ජීවිතයක් තුළම. ඒකයි සකියුස් පවිටු වගන තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හලවනවා. හැර වෙනවා. තමන්ගේ ජීවිතය තුළ පෞකාර කවර පෞකාර වීම ජේසු ඒ ආශිර්වාදය දෙනවා. සමගි සන්ධානමේ මේ ප්‍රසාදනාමය තුළ පාපොච්චාරණය තුළ ඒ පෞකාරකම මෝදන්න අපට බලය දෙනවා. ඒ බලය තමයි ඒ බලය තුළ ඔබගේ සියලු පාපයන් වලට අපට සමාව දෙනවා. සමාව දෙනවා. පිළිගන්න. ඇතුළාන්තේ පිළි අරගෙන අර නැතිව පුත්‍රයාගේ තමන්ගේ අපි කියන සෙන්සස් එක මම වැරද්දක් කළා මම නැවත සමගි වෙන්න ඕන මගේ තාත්තත් එක්ක. අන්න ඒකයි කියන්නට ඕන අපි හැමෝම ජීවිතේ. අපි හැමෝම ජීවිතේ. ඉස්සා අපි සෝදානම් මේ ලස්සන කාලේ මම ආරාධනා කරනවා. පාපෝච්චාරණය කරන්නේ මේ වරප්‍රසාදයේ කාලය තුල අනිවාර්යයෙන් පාපෝච්චාරණය කරන ඔබගේ ජීවිතේ ජීසුව හම්බ වෙන ලස්සන තැනක් මේ වරප්‍රසාදයේ කාලේ චතාරික කාලේ එනිසා මම ඔබට ආරාධනා කරනවා ජේසුවට ආදරේ දැනෙන තැන සිදු පාපෝච්චාරණය
ජේසුව ගොඩක් ළඟින්ම තමන්ගේ ජීවිතය දැනෙන තැන තමයි